ඉතින් හායි යාළුවනේ ජොලියා ෆුඩ් එකෙන් අපි අලුත්තට පටන් ගත්තා ජොලියා ෆුඩ් ඇන්ඩ් කේටරින්. ඉතින් අපිට පුළුවන් වෙනවා අද ඉඳන් ඕගොල්ලන්ට රයිස් එක හොත්තුව එතකොට බිග් රයිස් එක වගේම ඕගොල්ලන්ගේ දාන ගයක් මගුල් ගයක් ඕනම උත්සව අවස්ථාවක් තිබ්බොත් අපිට පුළුවන් අපව සම්බන්ධ කරගන්න ජොලියා ෆුඩ් ඇන්ඩ් කේටරින්. අද ඉඳලා ඕගොල්ලන්ට පුළුවන් මේ වගේම කෑම ඕඩර් එකක් ඕන විදියකට අපිට ලබා දෙන්න පුළුවන්. ඉතින් අපි පුළුවන් ලස්සනට පිරිසුදුව වැඩේ ලකලෑස්ති කරලා දෙන්න පුළුවන් අපිට අනිවාර්යෙන් ජොලියා ෆුඩ් ඇන්ඩ් කේටරින් එකෙන්. ඉතින් අපි මේ කෑම ටික හදාගෙන ලකලෑස්ති වෙලා ඉතින් පිට වුණා. ඉතින් අපි ලොකු අයියාගේ අපේ වැඩිහිටි නිවාසයට යන්න ගිහලා හයිවේ එකට දැම්ම වෙලේ ඉඳන් ඉතින් සිසිලින් ආච්චි ගස්ගල් වලටයි කණු වලටයි ඔක්කොටම වැද හැමෝගෙම යන කට්ටියගෙන් අහනවා කොහෙද පුතේ යන්නේ. ඒවට උත්තර දෙදී හිමීට මේ යන ගමන් ඉතින් එයාට වැඩි දුර යන්න බෑනේ ප්‍රශ්න කෝටියයි. ඒ වලට ඔක්කොටම උත්තර දෙදී මේ ඉස්සරහට යන ගමන් තමයි මේ 1000ක් ප්‍රශ්න එයාට දින අපිට නැති වුණාට. කොහොම හරි ඉතින් අපි එතෙන්ට ගිහිල්ලා අපි සකසා ගත්ත කෑම ටිකත් අරගෙන ලොකු අයියගේ නිවහනට ගියේ මෙන්න මේ විදිහට තමයි. පොඩි වැස්සකුත් ආවා. ඉතින් වැස්ස බැලුවේ නෑ අපේ වැඩේ ගැන හිතන්න ඕන හින්දා අපි මේ විදිහට තමයි දෙමීගෙන ඔන්නෝම අපේ ලොකු අයියගේ මේකට ආවේ. ඉතින් ආපු වෙලේ ඉඳන් ඉතින් කට්ටිය ගොඩක් සතුටින් හිටියා. ෆොටෝ ගහනවා වීඩියෝ කරනවා. ඉතින් සිසිලි චාච්චිත් වෙලාවකට නිකන් මොකද්ද කියලා හිතා ගන්න බැරි මට්ටමක තමයි එයාත් හිටියේ. මේ කවුද මේ ඉන්නේ මේමයි කියලා ඉතින් අපේ කට්ටියත් එකතු වෙලා ලස්සන්ට ෆොටෝ ටික ගැහුවා. ඉතින් අපේ සෞභාග්‍ය දුකට මෙන්න මේ විදිහට තමයි උපන් දිනේට සුබ පැතුවේ. වට වෙලා ඉබිනවා. හරිද? එයාට හරි සතුටුයි. මොකද එයා තමයි යෝජනා කරේ මගේ උපන් දිනේට මට මේ අමාලි වෙලා මේ කට්ටියත් එක්ක සතුටින් ඉන්න ඕනේ කියලා. එහෙම ඉන්නකොට අපිම බාර දීපු ඉන්දිගාමුළු හන්දියේ දාලා ගිහිල්ලා ආච්චිව එක්කරගෙන ආව. ඉතින් ලොකු සතුටක් දැනුණා දැක්ක ගමන්ම. ඉතින් එයාව අනේ ආච්චිය කියලා තමයි අපේ සිසිලින් ආච්චි පිළිගත්තේ. ඒ විදිහට තමයි සිසිලින් ආච්චි පිළිගන්නකොට එයා කිව්වා අනේ මේගොල්ලෝ තමයි අපුව බාර දුන්නේ මාව ගෙනල්ලා කියලා. ඒ ආච්චි කිව්වා මොකද එයාට හොඳට මතකයි. අපේ සිසිලින් ආච්චි ටිකක් මතක නැත්තේ. ඒකින්ද එයාට හොඳට මතකයි. මේ විදිහට තමයි වැඩේ උනේ. ඔන්න ඔය විදිහට තමයි ඉතින් දවස ගෙවුනේ. හරීම සුන්දරත්වයෙන් හැමෝම සහෝදරයෝ වගේ අමුතුම වෙනසක් එක්ක වුණා ඒ කට්ටිය එකතු වුණාම. මොකද ඒගොල්ලෝ හැම වෙලේම හදවතින්ම hina වෙන කට්ටිය, හදවතින්ම සතුටු වෙන කට්ටිය. ඉතින් මෙතනින් එහාට වෙච්ච දේ ඕගොල්ලෝම අහලා බලන්නකෝ. හොඳේ මේ අපි ගොඩක් අඳුරන කට්ටිය. කවුද? මේ ජොලියා කිව්වම අපි ගොඩක් අඳුරනව නේද? ජොලියා. ඔව්. හරි ජොලියෙන් ඉන්නේ. ඈ? කවුරුණත් මනුස්සයන නේද? ඒකනේ අන්න. ඈ? ඉතින් ඒ හේතුව තමයි අපේ මේ චූටි දෝනිගේ උපන්දිනේ. ඈ? දෝනිගේ නම මොකද්ද? සෞභාග්‍යයා. ඉතින් අපි කට්ටියත් එක්ක විශ් කරමු. හොඳයි මහත්තයා. විශ් කරමු එහෙනම්. ආච්චි ඔක දාලා දෙන්නකෝ මේ කට්ටියට බඩගින්නේනේ. එයා වතුර බිවි ඉඳලා හරියන්නේ නැහැ නේ. එයා හැමතැනේ ඔක්කොටම කලින්. ගෙනාකුලා මෙහෙට දීලා. තාතු සර්විස් එකේ වහලා තියෙන මැස්සෝ ඉන්නවා. මාත් අහන්නේ. අලියෙක් අඳිනවා නේද? ඒක නේන්න. අර යා මොකද තනට පිපුණු මල් වනමල් පීරන දියරල් මම ආස කරන මැණික් ඈත කලේ ගල් වාවක ගෙවනවා කල්
ලස්සන මගේ කුරුල්ලු සිරතල් මොකෝ යන්නේ ගියේ මාර දාලා ලොකියාම එදා ඇසල මයේ මගේ තිපායා මාරක මොකෝ යන්නේ ගියේ මාර දාලා දනදයාමෝරු කඩු මල්ලෙනවුම් කඩු වත්තර යන්න මලල් කරන්න විරුණා වදෙන් සද විදුනා හෙත් ඉන්න පිට කාලේ අපන අපලි විහිරට එක්නි යමුනි මැති පොසි එමෙතෝ ළමේ මමයි කියයි මේ මට තිබෙනා මරලේ මුදු වැල්ලේ කාටි ඇතනිල්ල කුඩිලමුණ දිනදල්ලා දුවනා රජු අතර ඉන්න පුංචි ළමයා මමයි කියයි මේ මට තිබෙනා වැඩ වැඩදා ඇවිදිනවා පොඩි කාලේ යනවා කියලා. මාව තියලා යන්නේ උගේ අම්මගේ තාත්තාගේ මහත්තයා. ඒකනේ කේස් එක. ඔයාට තේරෙන්නේ පොලිසියට එකක් කෝල් කරා. ටිකට් එකකුත් මන් දුන්නා ඔයා කියලා යනවා කිව්ව හින්දා. ඔය මහත්තයා ඔයා උතර මෝඩෙ මිනිහෙක්ද මහත්තයා? දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. මොඩ වුණා මොන වුණා දැන් කරන්න මට දෙයක් නැහැ. අපි ඉන්නේ නැහැ. දැන් අර පුතාගෙන් හරි මට 5000 ඉල්ලලා දෙන්න ඕනේ. එයා කෝල් එකක් දෙන්න. ආච්චි ඔයා 5000 ඉල්ලන්න බණ්ඩාරගෙන්. මම මොකටද බණ්ඩාගේ බණ්ඩා මගේ අම්මගේ තාත්තාගේ අම්මගේ ඔයාව විකුණලා තාත්තගේ මහත්තයා. අයි කට ඇතර හොඳ කටක් නෙමෙයි. පුණාව දන්නවයි? කුණු අරප නෙමෙයි. කුණු අරප කියන්නේ දෙයියෝ උණු බලන්. ඒකනේ. අයි මහත්තයා උඩ ඉන්නේ. අපි දැන් ඔච්චර එනවා. ආවා ගියා කතා. අයි අපි රයිට්ලා ගෙන්නන්කෝ. එපා එපාද ඉන්න මනුලයි ආල බලන්නකෝ.